සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වෙනකොට මුළු ලංකාවම කතා කරන එක්තරා තේමාවක් තියෙනවා. ඒ තමයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට සිද්ධ වුණ ඒ අතවරය. එහෙම නැත්නම් ඒ දූෂණය පිළිබඳව තමයි. ඉතින් මේ හා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුඟක් දේවල් ෂෙයා වෙනවා, කට්ටිය කමෙන්ට් කරනවා. ඇත්තට මොකද්ද සිද්ධ වුනේ කියන එක විශාල ප්‍රශ්නාර්ථයක් තමයි. ඉතින් ඇයගේ නම් ගම් මොකද්ද කියන එක කිසිම තැනක හෙළිදරව් කරේ නැහැ. ඒක හෙළිදරව් වෙන්නත් ඕන දෙයක් නෙවෙයි. මොකද ඒ දේවල් අනිවාර්යයෙන්ම හෙළිදරව් නොවන විදිහට තමයි මාධ්‍යත් බලා ගන්න ඕනේ. YouTubersලා හැටියට අපෙත් ඒ වගකීම තියෙනවා. ඉතින් ඇයගේ නම් ගම් මොකුත් මෙතනදී සඳහන් කරන්නේ නැහැ. හැබැයි ඇත්තටම මොනවා සිද්ධ වුනේ කියන එක සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් අපි හැමෝම දන්නවා මාර්තු මාසේ 8 වෙනිදා මුළු ලෝකෙම කාන්තා දිනය සැමරුවා. මාර්තු මාසේ 8 වෙනිදා මේ දේ සැමරුවා. මාර්තු මාසේ 10 වෙනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවාසනාවන්ත සිදුවීමක් වෙනවා. ඒ තමයි එක්තරා වෛද්‍යවරයෙක්. ඇයට වයස 32ක් කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඇය on call doctor කෙනෙක් හැටියට. ඒ කියන්නේ මොකක් හරි හදිස්සියක් වුණොත් එහෙම on call ඇය ගිහිල්ලා ඇයගේ සේවය අය කරලා ඇය ආයමත් එනවා. ඒ වගේ ડોක්ටර්ස්ලාට කියනවා අපි on call කියලා. on call ડોක්ටර්ස්ලා විතරක් නෙවෙයි on call lecturerස්ලා ඉන්නවා. ඒ වගේ on call employeesලා මේ වගේ හුඟක් කට්ටිය ඉන්නවා. ඉතින් ඇය on call වෛද්‍යවරියක් හැටියට එදා වැඩ කරලා තියෙනවා. ඉතින් එදා හවස ඇය වැඩට ඇවිල්ලා හවස 7ට විතර ඒ කියන්නේ ශික්ෂණ රෝහලේ ඉඳලා අය වැඩ කටයුතු ටික අවසන් කරලා ඊට පස්සේ අය ගිහිල්ලා තිනා අය ඉන්න තැනට. අය ගිහිල්ලා අය දොර අරිනවත් එක්කම කියන්නේ දොර ඇරලා නැහැ ඒ වෙලාව වෙනකොට දොර අරිනවත් එක්කම එක පුද්ගලයෙක් පිටිපස්සෙන් එළ සාමාන්‍යයෙන් ඔය දෙමළ චිත්‍රපට හින්දි චිත්‍රපට වල වගේ තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ඉතින් හුඟක් කනගාටුයි. ඉතින් පිටිපස්සෙන් ඇවිල්ලා බෙල්ල ගාව පිහිය තියලා මේ පුද්ගලයා කෑ ගහන්න එපා කියලා ඇයගේ කටත් වහලා ඊට පස්සේ ඇයටම කියලා ඇයගේ ගෙදර දොර අරින්න කියලා තියෙනවා. ඊට පස්සේ කියන්නේ ඇයගේ ගෙදර කියන්නේ අය ඉන්න තැන එක. ඉතින් ඒ තැන අරින්න කියලා ඊට පස්සේ සද්ද නැතුව දොර වහලා ඊට පස්සේ ඇයගේ අත් දෙකත් ගැට ගහලා ඇයගේ ඇස් දෙකත් ගැට ගහලා ඇයව අමානුෂික ලෙස ඇයට අතවර කරලා තියෙනවා. ඒ වගේම ඇයට පිහියෙන් පවා ඇනලා තියෙනවා. ඒ කියන්නේ අමානුෂික ලෙස අතවර කරා විතරක් නෙවෙයි පිහියෙන් පවා ඇයට ඇනලා තියෙනවා. ඉතින් මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ රෝහලක් ඇතුළට එක සාමාන්‍යයෙන් දවල්ට යනකොට පවා සිකියුරිටි මහත්තුරු ඉන්නවා, සිකියුරිටි නෝනලා ඉන්නවා. කොහෙද යන්නේ කියලා අහනවා. ඊට පස්සේ තමයි අපි මල්ලක් අරගෙන ගියත් ඒකේ මොනවද තියෙන්නේ කියලා බලනවා. මම නම් හුඟක් දැකලා තියෙනවා. මේ නැෂනල් හොස්පිටල් එකේ එහෙම මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම පහු කරගෙන මේ සිකියුරිටි මහත්තුරුලා ඔක්කොම පහු කරගෙන එක පුද්ගලයෙක් පිහියෙකුත් අරගෙන රෝහල ඇතුළට කොහොමද ආවේ කියන එක තමයි විශාලම ප්‍රශ්නාර්ථය. මේ දේ සිද්ධ වෙන්නේ හවස 7ට. ඉතින් ඒ වෙලාවේ කොහොමද ඔහු ආවේ කියන එකත් තවත් විශාල ප්‍රශ්නාර්ථයක්. ඒ විතර නෙවෙයි. මේ සොයුරිය එහෙම නැත්නම් මේ වෛද්‍යවරියව ඔහු මීට කලින් ටාගට් කරලා තියාගෙන හිටියද කොහොමද ඇය ඕෆන වෙලාවට ඔහු එතනට ගියේ කියන එකත් තවත් විශාල ප්‍රශ්නාර්ථයක් තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තේරෙන විදිහට මේ සොයුරියව එහෙම නැත්නම් මේ සහෝදරිය එහෙම නැත්නම් මේ වෛද්‍යවරියව කාලයක් තිස්සේ මොහු ෆලෝ කරගෙන ගිහිල්ලා ඒකින්ද තමයි දන්නේ on call වෙලාව අය මේ වෙලාවට යනවා මේ වෙලාවට එනවා මේ හැම දෙයක්ම මොහු දැනගෙන තියෙනවා කියන එක තමයි මගේ පෞද්ගලික සැකය. ඉතින් බලමු ඉදිරියට මේ නඩු විභාග කටයුතු වලදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඊට පස්සේ ඇයව ටාගට් කරලා මේ විදිහට අපරාධයක් කරා කියන එක තමයි මට නම් තේරෙන්නේ. මොකද මේ වගේ වෙලාවකට සාමාන්‍ය රෝහලක් ඇතුළට සාමාන්‍ය ප්‍රයිවට් හොස්පිටල් එක පවා මේ වගේ වෙලාවකට පිටපුද්ගලයෙක් ඇතුළට යනකොට සාමාන්‍ය සිකියුරිටි මහත්වරු නැත්නම් එහෙම නැත්නම් සිකියුරිටි නෝනලා අහනවා කොහෙද යන්නේ කියලා. ඉතින් ඔහු උදේම ගිහිල්ලා එහෙම නැත්නම් ලෙඩ්ඩු බලන වෙලාව 12:01යිනේ එහෙම නැත්නම් ආය 4 ඉඳලා 5 වෙනකන් තියෙනවනේ. අන්න ඒ වගේ වෙලාවක ඔහු ඇතුළට ගිහිල්ලා ඇතුළේ හැංගිලා හිටියද දන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ලෙඩෙක් බලන්න යනවා කියලා හැංගිලා හිටියද දන්නේ නැහැ. කොහොම හරි කාටවත් දන්නේ නැතුව ඔහු ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් රෝහලක් කියන්නේ හුඟක් කට්ටිය එනවා යනවා. දැන් වෛද්‍යවරයෙක් වුණත් හුඟක් රෝහලේ හුඟක් කට්ටිය සේවක සේවිකාව වැඩ කරන හින්දා එක පුද්ගලයෙක් හිටපු ගමන් ඒගොල්ලෝ හිතන්නේ සමහරවිට රෝහලේ සේවකෙක් වෙන්න පුළුවන් කියලාත් ඒගොල්ලෝ හිතලා ඇති. මොකද සාමාන්‍ය රෝහල
පන්සලක සේවක සේවිකාව තමාගේ වැඩ ටික කරගන්නවා ඊට පස්සේ ඒගොල්ලෝ ගෙදර යනවා වෛද්‍යවරුත් එහෙමයි ඒගොල්ලෝ තමන්ගේ එන පේෂන්ට්ස්ලා ටික බලනවා ඊට පස්සේ වැඩ ටික කරලා ඒගොල්ලෝ යනවා ඉතින් මේ පුද්ගලයා කවුද මෙතන ඉන්නේ කවුද කියන එක ඒගොල්ලෝ හොය ඉන්නේ නැහැ ඉතින් මේ වාතාවරණය හරියටම ඔහුට හරියන විදිහට ප්‍රයෝජනට ගත්තා කියන එක තමයි මෙතනදී අපිට තේරෙන දේ හරි කවුද මේ පුද්ගලයා මේ විදිහට අමානුෂික ලෙස මේ සහෝදරියට එම නැත්නම් මේ වෛද්‍යවරයාට අතවර කරපු පුද්ගලයා කියලා වුවොත් එහෙම ඔහු හමුදාවේ ඉඳලා පැනලා ආපු පුද්ගලෙක්. සාමාන්‍ය හමුදාවේ ට්‍රේනින් කොහොමද කියන එක අපි හැමෝම දන්නවා. සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ඒගොල්ලෝ හුඟක් බල සම්පන්නයි. ඒ වගේම ඒගොල්ලන්ට හුඟක් ට්‍රේනින් එහෙම නැත්නම් පුරුදු පුහුණු වීම එහෙම දීලා තියෙන අවුරුදු ගානක් තිස්සේ. ඉතින් මේ හැම දෙයක්ම නිසා තමයි අවාසනාවකට ඒ සහෝදරියට මොහුත් එක්ක නැත්නම් මූත් එක්ක පොර කණ්ඩ බැරි වෙලා තියෙන්නේ. ඉතින් අවසානයේ මේ වෙනකොට මම මේ වීඩියෝ එක කරන මේ වෙලාව වෙනකොට ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඉවසලා බලමු ඉදිරියට මේ නඩුව මොන වගේ දිශාවකට යනවාද කියලා. කොහොමද මේ වෙනකොට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු මේ වෙනකොට ස්ට්‍රයික් එකක් මම මේ වීඩියෝ කරන මේ වෙලාව වෙනකොට ස්ට්‍රයික් එකක් එහෙම නැත්නම් වැඩ වර්ජනයක තමයි ඉන්නේ. ඉතින් ඒක එක පැත්තකින් හොඳයි. සාමාන්‍යයෙන් කට්ටිය වැඩ වර්ජනය කරනකොට අපි සාමාන්‍ය මහ ජනතාව ඒකට එපා කියන හැබැයි මේ වෙලාවේදී මම නම් කියන්නේ මේ දේ සිද්ධ වෙන්න ඕනේ කියලා මොකද ඒක ඇත්තටම රජයට පොඩි ප්‍රෙෂර් එකක් එහෙම නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුවට පොඩි ප්‍රෙෂර් එකක් තියෙයි කොහොම හරි මේ පුද්ගලයාව හරි විදිහට හරි දිනේට උසාවියට ඉදිරිපත් කරලා හරි දඬුවම ඉතාමත් පුළුවන් තරම් ඉක්මනට අරන් දෙන්න ඕනේ කියන එක. ඉතින් හුඟක් කට්ටිය සෝෂල් මීඩියා එකේ ෂෙයා කරන එක දෙයක් තමයි මරණ දඬුවමේ ආයෙ ගේන්න ඕනේ මේ පුද්ගලයාට අනිවාර්යෙන් මරණ දඬුවමේ නියම වෙන්න ඕනේ කියලා. ඉතින් මේ හා සම්බන්ධයෙන් ඔයගොල්ලෝගේ පෞද්ගලික මතය මොනවද? මරණ දඬුවමේ මේ පුද්ගලයාට කියන්නේ මරණ දඬුවමේ ආයෙ ගෙනල්ලා මේ පුද්ගලයාට මරණ දඬුවමේ නියම කරන්න ඕනේද? එහෙම නැත්නම් දැනට තියෙන නීති පද්ධතිය යටතේ එක්ක ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්ද එහෙම නැත්නම් අවුරුදු කීයක් කරලා 10ද 15ද 20ද අන්න ඒ වගේ සිර දඬුවමක්ද මොකද්ද දෙන්න ඕන හරිම දඬුවම මගේ පෞද්ගලික මතය නම් මේ වගේ පුද්ගලයන්ට අනිවාර්යයෙන් මරණ දඬුවමේ නියම වෙන්න ඕනේ ඊට හේතුව තමයි මීට පස්සේ මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න ඒ කියන්නේ තව කවුරු හරි පුද්ගලයෙක් තව කාන්තාවකට අත තියන්න කලින් මේ පුද්ගලයාට මෙහෙම මරණ දඬුවමේ දුන්න හෙට මට මැරුම් කණ්ඩ වෙයි කියන ඒ බය හිතට එන්න ඕනේ කියන එක තමයි මගේ පෞද්ගලික මතය ඔයගොල්ලන්ගේ පෞද්ගලික මතය මොකක්ද කියන එක අනිවාර්යයෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න සුබ දවසක්